අයිබෝවන් සුබ දහවලක් වේවා. මෙවරත් අති දැවැන්ත ලෙස පැවැත්වෙන ලංකාපුර මහා සටන සඳහා විශාල ප්‍රේක්ෂකාගාරයක් මේ අවට රැස් වී සිටින බව අපිට දැන් දැක ගන්නට පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේදී මාත් එක්ක සම්බන්ධ වී සිටිනවා සත්කාරක ගිරාන්දුරු කෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම් නායක පසින්දු ගයාන් සොයුරා. මෙම මහා ක්‍රිකට් සංග්‍රාමයේ සඳහා ඔබේ කණ්ඩායමේ සම්මුතිය කොහොමද? අතරගොත් මගේ කණ්ඩායම ගත්තම මේ ගොඩක් හොඳ කණ්ඩායමක් ඉන්නවා මට. කියන්නේ ඕල් රවුන්ඩර්ස්ලා 6ක් ඉන්නවා. හොඳ බෝලර්ස්ලා ඉන්නවා. මේ අද තරගය ගත්තම උදේ මේ අපි ටොස් එක දෙලා බෝල් කරන්න හිතුවේ. ඇත්තටම ග්‍රවුන්ඩ් එකේ වතුර පින්න ගතියත් එක්ක බෝලේ ට්‍රැවල් කරන්න නැති නිසා තමයි අපි බෝල් කරන්න තෝරගත්තේ. උදේ වාන්දර බෝලර්ස්ලා හොඳට බෝල් කරලා පළවෙනි ඕවර්ස් ටික දාලා විකට් ටික අරන් දුන්නා අපිට අඩු ලකුණු ප්‍රමාණයකට. ඊට පස්සේ බැට්ස්මන්ලා දෙන්නෙක් සෙට්ලා පොඩ්ඩක් බැට් කරන් ගියා. ඊට පස්සේ 126ක් එද්දී අතන ලකුණු 126ට විකට් 6යි අපේ එයාලගේ තිබ්බේ ගිහිල්ලා. ඊට පස්සේ අපේ බෝලර්ස්ලා අවසාන විකට් 4 ලකුණු 5ක් වගේ ඇතුළත දවා ගන්න මේ හැකියාව ලැබුණා. ඇත්තටම මේ හමාගෙන යන්න පුළුවන් ලකුණු තත්ත්වයක් තියෙනවා. කොහොම හරි ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පන්දු යැවීම, පිතිකරණය, පන්දු රැකීම යන අංශ තුනෙහිම ඔබේ කණ්ඩායමේ සමාජිකින් සතු සූදානම කොහොමද? ඔව් ඇත්තටම අපි පන්දු යැවීමේදී ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් පන්දු යවුවා. ෆීල්ඩර්ස්ලා හොඳට පන්දු රැකලා දුන්නා. ඒ වගේම ඒ නිසා තමයි අපිට අඩු ලකුණු ප්‍රමාණයකට මේ තරගය මහින්දෙන් එන මේ කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට තියාගන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි පිතිකරුවන් ගත්තා. ඇත්තටම හොඳ පිතිකරුවන් ප්‍රමාණයක් අපේ කණ්ඩායම ඇතුළේ ඉන්නවා. ඒ නිසා මේ ලකුණු 127 හමා ගොස් ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබෙනවා මම විශ්වාස කරනවා. ඔව් ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට අපත් සමග සම්බන්ධ වුණා.